ජීවිතේ අපේ කාලේ අපිව ජාතියක් කියලා අපි ගොඩක් වෙලාවට හඳුන්වනවා ජාතිය. මොකද්ද මේ ජාතිය කියන්නේ? ඇත්තටම ජාතිය කියන්නේ මොකද? සමහර අය ජාතිය කියලා කියනවා භාෂාවට. මේ දමිළ ජාතිය, සිංහල ජාතිය, අරාබි ජාතිය. සමහර අය ජාතිය කියලා කියන්නේ ආගමට. අදහන ආගමට ජාතිය කියලා කියනවා. මුස්ලිම් ජාතිය, බෞද්ධ ජාතිය, හින්දු ජාතිය, කතෝලික ජාතිය කියලා මිනිස්සු හඳුනනවා. සමහර අය ලේත් බෙදා ගන්න හදනවනේ. මරක්කලේ, සිංහලේ, දෙමළේ කියනවා නේද? කොහේ හරි දැකලා තියෙනවද ආදරණීය අම්මේ තාත්තේ ඉස්පිරිතාලයකට යන වෙලාවේ මුස්ලිම් මිනිස්සෙකුට අසාධ්‍යයි වහාම මුස්ලිම් ලේ ලබා දෙන්න කියලා කොහේ හරි දැකලා තියෙනවද? බෞද්ධයෙකුට අසාධ්‍යයි වහාම බෞද්ධ ලේ ලබා දෙන්න කියලා කොහේ හරි දැකලා තියෙනවද? හැම තැනම තියෙන්නේ O positive, B positive, negative මොකක් හරි මිනිස්සෙකුට දෙන්න පුළුවන් තවත් මිනිස්සෙක්ගේ ලේ. එතකොට මේ මිනිස්සයා බෞද්ධද, මුස්ලිම්ද, හින්දුද, කතෝලිකද කතා කරන්නේ සිංහලද, දෙමළද කියන අදාළ නැහැ. සබහා ධර්මයෙන්ම මුස්ලිම් මිනිස්සයාගේ ලේ සිංහල බෞද්ධයාට ගැලපෙනවා නම්, බෞද්ධයාගේ ලේ කතෝලිකයාට ගැලපෙනවා නම්, කතෝලිකයාගේ ලේ හින්දු සහෝදරයාට ගැලපෙනවා නම් අපිට මොකක්ද තියෙන අයිති අම්මේ තාත්තියක් ඔය ජාතියක් කියලා බෙදාගන්න? අපේ හුස්මෙන්වත් අපේ සබහාදම බෙදලා තියෙනවා. දැන් අපි හැමෝම මෙතන හුස්ම ගන්නවා. කෙනෙක් පිට කරන වාතය තවත් කෙනෙක් හුස්ම ගන්නවා. ඉතින් හුස්මෙන්වත් අපි බෙදිලා නැහැ, දෙවියන් වහන්සේ බෙදලා නැහැ. එතකොට අපි ජීවත් වෙන ටික කාලේ අපි මිනිස්සු හැටියට ජීවත් වෙනවා. තවත් කෙනෙකුට උදව් කරලා, තවත් කෙනෙකුට හිනාවෙන් සංග්‍රහ කරලා, දුකේදී සැපේදී පිහිට වෙලා, පරෝපකාරී උදව් කරලා. අපේ විශ්වාසයට නම් මැව්වේ දෙවියන් වහන්සේ. ඉතින් දෙවියන් වහන්සේම දේශනා කරනවා යා යුහනාස් ඉන්නා ඛලක්නාකුම් මින් දකරි ව උන්සා මිනිසුනි අපි ඔබ මැව්වේ එකම අම්මගේ එකම තාත්තගේ. අපේ විශ්වාසය නම් ලෝක ප්‍රථම මිනිසා ආදම් අලයිහිස්සලාම් ප්‍රථම මාතාව හව්වා අලයිහිස්සලාම්. මේ දෙදෙනාගෙන් ආදම් සහ හව්වා, ඇඩම් සහ එවාගෙන් පැවත කියන මනුෂ්‍ය සමාජය තමයි ජීවත් වෙන්නේ. එතකොට දෙවියන් වහන්සේ කියනවා මේ එතකොට තියෙනවා සංස්කෘතිය වෙනසක් තියෙනවා, භාෂාවේ වෙනසක් තියෙනවා, ආගමේ වෙනසක්. වජඅලාකුම් ශුඋබා ව ඛබායිල. අපිමයි ඔබලාව නොයෙක් සංස්කෘතින් හැටියට, භාෂාවන් කතා කරන්න හැටියට, නොයෙක් සංස්කෘතිය හදන්න හැටියට අපිමයි ඔබව මැව්වේ. ඒක මැව්වේ බෙදා ගන්න, ගහ ගන්න, මරා ගන්න නෙවෙයි. ලිතාරකු කෙනෙක් තවත් කෙනෙකුට ගරු කරලා, තවත් කෙනෙක්ගේ හැඟීම් වලට ගරු කරලා, තවත් කෙනෙක්ගේ දුක සැපේදී එකට ඉඳලා බෙදා හදාගෙන ජීවත් වෙන්න තමයි මේ වෙනස තියෙන්නේ. එතකොට බලන්න මේ ගස්වල මල් තියෙනවා. ඔක්කොම මල් එක වගේ නෙවෙයි. මල් එකට එකක් වෙනස්. නමුත් හැමෝම මලක් තමයි. මේ අතේ තියෙන ඇඟිලි පහ බලන්න. අපේ මේ පුංචි අතේ ඇඟිලි පහක් තියෙනවා. මේ ඇඟිලි පහවත් එක වගේ තියෙනවද? දඹර ගිල්ල තියෙනවා, සුල ගිල්ල තියෙනවා, මැද ගිල්ල තියෙනවා, මුදු ගිල්ල තියෙනවා. වෙන වෙන නම් වලින් තිබ්බට මේ පහටම කියන්නේ ඇඟිල්ල කියලා. මේ පහම එකතු වුණොත් විතරයි මේ අතර ශක්තියක් තියනවා. වගේම මිනිස්සු ඔක්කොම තමන්ගේ මේ මතු පිටෙන් පේන භාෂාව, මතු පිටෙන් පේන ආගම, මතු පිටෙන් පේන සංස්කෘතිය කියන දේ පැත්තකින් තියලා අපි ඔක්කොම මිනිස්සු කියන තැන ජීවත් වුණොත් ඇත්තටම මේ මිනිස්සයා ජීවත් වෙන ජීවිතේ බොහොම ලස්සන වෙනවා. හැමෝගෙම ආශිර්වාද මැද යන්න පුළුවන් ගමනක් අපිට යන්න පුළුවන් වෙනවා. අනේක නිසා ආදරණීය අම්මේ තාත්තේ අපි හැමෝම යන ගමනක් තමයි. සමහර අය ටිකක් කලින් යනවා, සමහර අය පොඩක් වෙලාව පහු වෙලා යනවා. නමුත් හැමෝම අනිවාර්යයෙන්ම යා යුතුයමයි, යන්න ඕනෙමයි. අපිට කවදාවත් කාගේවත් භාෂාවක්, ආගමක් බලන්න අපිට මිනිස්සු හැටියට මන් දන්න විදිහට කිසිම ආගමක දර්ශනයක එහෙම අයිතියක් දීලා නැහැ. භාෂාවක් නැත්නම් ආගමක්, සංස්කෘතියේ මිනිස්සෙක් මනින්න සහ බෙදන්න. මොකද නබිතුමා කියනවා සහාබවරුන්ට මම එක දෙයක් කිව්වොත් ඔබලා පිළිගන්නවද? ඔබ මැව්වේ එක දෙවියෙක් කියලා කිව්වොත් ඔබ පිළිගන්නවද? ඔව් පිළිගන්නවා. එහෙනම් තවත් දෙයක් පිළිගන්නෝනේ. මොකක්ද? මේ ලෝකේ ජීවත් වන කෝටි සංඛ්‍යාත මිනිස්සුන්ගේ තාත්තා එක්කෙනෙක් කියන්නේ ඔයාලා ඔක්කොම එකම අම්මා එකම තාත්තගේ දරුවෝ. මේක පිළිගන්න බැරි නම් ඔයාලා මුස්ලිම්වරු වෙන්න බෑ. එයාලට වඩා අපි උසස්, එයාලට වඩා අපි තමයි හොඳ, එයාලා වැරදි, අපි තමයි හරි කියලා ඔයාලා කියනවා නම් ඔයාලා එක අම්මා තාත්තගේ දරුවෝ වෙන්න බෑ. ඒ වගේම නබිතුමා කියනවා කවදාවත් මේ ලෝකේ සුදු කෙනා කළු කෙනාට වඩා, කළු කෙනා සුදු කෙනාට වඩා උසස් වෙන්නේ නැහැ. අරාබි කතා කරන කෙනා අරාබි කතා නොකරන කෙනාට වඩා, අරාබි කතා නොකරන කෙනා අරාබි කතා කරන කෙනාට උසස් වෙන්නේ නැහැ. එතකොට මේ කියන්නේ භාෂාව, සංස්කෘතිය, ශරීර වර්ණය, අදහන ආගම කියන්නේ මිනිස්සු බෙදෙන මනින එකක නෙවෙයි. අපි ඔක්කොම මිනිස්සු. ඇත්තටම මේ ජාතියක් නැත්තම් කුලයක් බලලා තිබ්බනම් සුනීත සෝපාකලා තාම කුණු කාන්නේ නැද්ද? මිනිස්සුන්ව බෙදලා බලලා තිබ්බනම් අඟුලිමාලට පුළුවන් ද රහත් වෙන්න? මිනිස්සු දිහා මිනිස්සු හැටියට බලන්න පුරුදු වෙන්න. කාගේවත් ගැන වැරදි හැඟීමක් නැතිව, කාගේවත් ගැන හිතේ කහටක් නැතිව මිනිස්සුත් එක්ක මිනිස්සු වගේ ජීවත් වෙලා බලන්න. අන්න එදාට ඇත්තටම අපේ ජීවිතේ බොහොම ලස්සනයි. අන්න
අනේ ආදරණීය අම්මේ තාත්තේ අපි ආවේ මැරෙන්න. අපි මැරෙන්න ආපු මිනිස්සු. අපි ගෙනියන දේවල් මොනවත් මේ ලෝකෙ ඉතුරු වෙලා නැහැ. අපිට ගෙනියන්න කිසිම දෙයක් නැහැ. ගෙනියන්න තියෙන්නේ තමන් රැස් කරපු කුසල හෝ අකුසල පමණයි.